මචන්ලා වෙල්කම් ටු මූවි හන්ටර් එකේ එපිසෝඩ් එකේ අන්තිමට වෙච්ච දේ මතකද? හැමෝම හිතුවේ කතාව ඉවරයි කියලා. හැබැයි එපිසෝඩ් 2 එකේ පටන් ගන්නකොටම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද අපි බලමු ඒජන්ට් ගේම් රීඇක්ටිවේටඩ් එපිසෝඩ් 2 එකේ ඇත්තටම මොකද වෙන්නේ කියලා. මේ එපිසෝඩ් එකේ තියෙන්නේ තවත් පට්ට ඇක්ෂන් සීන්ස්, ලොකු ට්විස්ට් සහ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීම්. ඉතින් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමට වෙන දේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඔයාලා එපිසෝඩ් 1 එක බැලුවේ නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා ඒකත් බලාගෙනම ඇවිත් channel එකට subscribe එකක් දාන්න. අපි යමු වීඩියෝ එක බලන්න. කතාව පටන් ගන්නේ 2008 past scene එකකින්. අපේ රහස් නිලධාරීන් දෙන්නෙක් සිංගප්පූරුවලදී සහ ජපන්වලදී එකම වෙලාවේ වෙඩි තියලා මරනවා. ඉතින් මේ නිලධාරීන් ඔක්කොම දකුණු කොරියානු සාම සාකච්ඡා රහසින්ම ලෑස්ති කරපු අය. ඉතින් මේ ඔක්කොටම වග කියන්න ඕනේ දකුණු කොරියාවේ ඉන්න දැඩි මතධාරී බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් වෙන කිම් ජුන් යුන්. ඉතින් ඔන්න දැන් මේ පුද්ගලයා උමම් මාර්ගය තුලින් ගමන් කර කර ඉන්නකොට එකපාරටම එයාගේ කාර් එක පෙරලෙනවා. ඒත් එක්කම ඉස්සරහින් අපේ කිම් තොම්සන් ඒගොල්ලෝ ලෝඩ් කරන්න ඇවිල්ලා ගාර්ඩ්ස්ලා ඔක්කොම වෙඩි තියලා දාලා අර නිලධාරියව විතරක් එතනින් පැහැර ගන්නවා. ඉතින් ඒ යද්දි ආමිගෙන් ලොකු බැරියල්ලක් දාන් වට කරනවා මෙයාලව. ඒක දකින කිම් මේක තමයි අපි දෙන්නගේ අවසානය කියලා එහෙම්ම එතන එහා පැත්තේ තියෙන ගඟට දානවා එතන පාලමකුත් කඩාගෙන. ඔන්න ඉතින් මේ සීන් එකෙන් පස්සේ එහෙම්ම නිවුස් වලට දෙනවා බුද්ධ්‍යංශයේ නියෝජිත කිම් මේ සිද්ධියෙන් මැරුණා කියලා. ඉතින් එයාගේ අනන්‍යතාවය තාමත් නිලධාරීන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔයාලත් හිතනවා ඇති නේද මේ කිම් කොහොමද ජීවතුන් අතර ඉන්නේ කියලා. ඉස්සරහට බලන්නකෝ ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් මේ සීරියස් එකේ. ඒ වගේම මාරම කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරිම සීරියස් එකක් තමයි මේක. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා කිම් හොස්පිටල් එකට දුවගෙන යනවා. ඉතින් ඒ වෙලාවේ එයාගේ වයිෆ් ලේබර් රූම් එකේ තමයි ඉන්නේ. මේ වෙලාවේ ડોක්ටර් කෙනෙක් එළියට එනවා. එතනින්ද නම් කින්ට හම්බ වෙන්නේ එතරම් සුබදායි ආරංචියක් නෙමෙයි. දරුවා නම් හොඳින් ඉන්නවා. ඒත් එයාගේ අම්මා මේ වෙද්දි ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක තමයි ඉන්නේ කියලා ડોක්ටර් කියන්නේ. එතනදී අපේ කිම් ගොඩක් දුකින් දරුවෝ අතර අරන් කල්පනා කරනවා අපිට පේන්නනවා. ඊට පස්සේ අපේ කිම් වයිෆ් ළඟට ගිහිල්ලා එයාගේ අතාලන් ඉද්දි වයිෆ් කියනවා අපේ බබාට අපි මින්ජී කියලා නම දාමු කියලා කිම්ගේ අතත් හදට අල්ලන් කියනවා අතීතේ හැමදාම අතාරින්න මින්ජීගේ තාත්තා විදියට ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ මෙයා ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරන එක නතර කරලා මින්ජී වෙනුවෙන් ජීවත් වෙන්න කියලා කියන්නේ. ඔන්න ගයිස් ඒ කියනකොටම ටීක් ගාලා සද්දයක් එනවත් එක්කම අපේ මින්ජීගේ අම්ම එතනින් නැති වෙනවා. ඉතින් ගයිස් මේ සිද්ධියත් එක්ක කිම් හැදෙන්න තීරණය කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එයා දැන් චූටි මින්ජීව ඉස්කෝල් හැම යවලා හරි ආදරෙන් බලා ගන්නවා. ඔන්න දැන් මින්ජී ටිකක් ලොකු කෙල්ලෙක්. ඔන්න ගයිස් එතනින් තමයි මේ එපිසෝඩ් 2 එකට එන්ට වෙන්න හදන්නේ. මෙතන ඉඳන් අපි බලමු එපිසෝඩ් 2 එකේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම එපිසෝඩ් 1 එක බලලා ඉන්න කියලා මම ආයෙත් මතක් කරනවා. ඔයාලට නැත්තම් මේකේ ෆීල් එක ගන්න බැරි වෙනවා. ඔන්න කතාව මුලදීම අපිට පෙන්නනවර මින්ජී කැමැත්තෙන් ඉඳපු කොල්ලා ෆෝන් එකකුත් ඔබ ඉස්සරහට එද්දී එයා එනකන් සෙට් එකක් නිකන් මග බලන් ඉන්නවා. ඉතින් කොල්ලා එනවත් එක්කම කොල්ලගේ ළඟට ගිහින් අහනවා ඔයා කිම් නම් හුන්ද කියලා. එයා අහලා ඔව් කිව්වට පස්සේ ඒ කොල්ලව පැහැරගෙන ගිහින් ඒ කොල්ලගේ ෆෝන් එක අරන් මින්ජීට මැසේජ් එකක් දානවා. ඔයා ඉස්කෝල් එකේ පිටිපස්සේ ගේට් එක ගාවට එන්න. මම ඔයා එනකන් බලන් ඉන්නවා කියලා. ඔන්න මින්ජීත් දැන් මේ මැසේජ් එක බලලා පිටිපස්සේ ගේට් එක ගාවට එනවා. ඉතින් ඇවිත් බලද්දි එතන කිම් නම් හුන් වෙනුවට ඉන්නේ අර මින්ජීගේ ඉස්කෝල් එකේදී ගුටි කාපු කෙල්ලයි තව සෙට් එකකුයි. මෙන්න මෙතනදී ආයෙත් මින්ජීට කියනවා අර කෙල්ල දැන් පුළුවන් නම් අතක් හරි තියන්න කියලා තල්ලු කර කර එයාට වද දෙදිගෙන යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ මින්ජීට නිකන් ඉන්න බැහැනේ. මින්ජී නිකන් ඉන්නෙත් නැහැ. ආයෙත් අර කෙල්ලට හොඳටම ගහනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ අතන ඒ කෙල්ලෙක් ආපු කොල්ලෙක් මින්ජීට ගහලා එයාව අල්ලන් ඉද්දි අර මින්ජීගෙන් ගුටි කාපු කෙල්ල පිටිපස්සෙන් නැවිත් ගලකින් එයාගේ ඔළුවට ගහලා මින්ජීගේ ඔළුව පලනවා. මේ වෙලාවේ මින්ජී එතන බිම වැටෙනවා. වටේ ඉන්න කට්ටියටම මේක මාර ෆන් එකක් වගේ පේනොට එයාලා හිතන්නේ මින්ජී මේක කරන්නේ බොරුවක් කියලා. හැබැයි ටික වෙලාවක් යද්දි කට්ටියම කන්ෆියුස් වෙලා යන්නේ මින්ජීගේ ඔළුවේ ලේනවා දැක්කට පස්සේ තමයි. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි මින්ජී ගෙදර එනකන් එයාගේ තාත්තත් එයාව බලන් ඉන්නේ. පරක්කු නිසා කෝල් එකක් ගන්නවා. ඔන්න එතකොට එතන වැටලා ඉන්න මින්ජීගේ ෆෝන් එක රින් වුණාට මෙයාට මේ වෙලාවේ ආන්සර් කරන්න නම් විදියක් නැහැ. ඉතින් මින්ජීට ගහපු කොල්ලා අර එතන ඉන්න සෙට් එකේ ෆෝන් සේමත් ඔක්කොම එකතු කර ගන්නවා. මේ සීන් එක අහුවෙයි කියලා බයට. ඊට පස්සේ අපිට පෙන්නනවා අර එතන ඉන්න කොල්ලා IRC සෙට් එකකට කෝල් එකක් ගන්නවා. අරන් කිව්වම එයාලා එතනට ඇවිත් අර කෙල්ලව අරන් යනවා. ඔන්න ගයිස් මේ වෙනකන් අපි බැලුවේ පාස්ට් සීන් එකක්. දැන් අපි යමු ෆියුචර් එකට. ඔන්න කිම් අර කොල්ලගේ බෙල්ල තද කරන ගමන් අහනවා කොහමගේ කිම් ජී කියලා. ඉතින් ඒ වෙලාවේ මරයි කියලා බයට ඒ කොල්ල ඔක්කොම ටික කියලා දානවා. දැන් මින්ජී ඉන්නේ කොහෙද කියලා හද්දි ඕමින් චොල්ට බාර දීලා තමයි තියෙන්නේ. ඉතින් මේ බාර දීලා මමත් එතනින් පැනලා ගියා කියනවා. ඔන්න එතනින් කිම් ගෙදර ගියාට පස්සේ කිම්ට මින්ජී ගෙදර ඉන්නවා වගේ මැවිලා පේන්න ගන්නවා. ඉතින් ගයිස් මේ වෙලාවේ කිම් ඉන්නේ මාර ප්‍රෙෂර් එකක. එහෙම්ම එයාගේ කාමරයට ගිහිල්ලා කිම් එයාගේ ලොකර් එක මෙච්චර කාලයක් හංගලා
තිබ්බ සූට් කේස් එකක් අරන්. එතනින් පිටත් වෙලා ගිහින් ගෙදරක් ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා එක තැනක පොලියට සල්ලි අරන් මේක බේරන්න බැරි වුණු නිසා මැරයෝ ටිකක් ඇවිත් එයාගේ දුවගේ අවයව ටික බලෙන්ම ගන්න හදනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ කවුරු හරි දොරට ගහනවා. ඒ අපේ කිම් තමයි එතනට ඇවිත් ඉන්නේ. කිම් එතනට ඇවිත් ඇතුලේ ඉන්න සෙට් එකටම හොඳටම ගහලා අර කෙල්ලගේ අවයව ටික ගන්න ඔපරේෂන් කරන්න හදපු ડોක්ටර්ට පොරවකින් තමයි තෑගි හම්බ වෙන්නේ. ඒ කරලා එයාලගේ ලොක්කව ගාවට එනකොට ඩයල් එක එතන තියෙන channel එකකින් පැනලා දුවනවා. ඉතින් පොරට වැඩි දුරක් නම් දුවන්න වෙන්නේ නැහැ. එතන කිම් හදපු ලේසර් ලයින් එකට හොයාගේ කකුල් දෙකම හොඳටම තුවාල වෙලා. එතනින් වැටෙනවා. ඊට පස්සේ එතනට ආපු කිම් පොරටත් හොඳටම ගහනවා. එතනින් සීන් එක කට් කරලා අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා අර කිම් එයාගේ යාළුවෝ එක්ක ඩ්‍රින්ක් එකක් ගද්දි එතන එයාගේ යාළුවෝ එතන පොඩි ප්‍රශ්නයක් දාගත්තනේ. අන්න එතන ගහගන්න වීඩියෝ එකක් සමාජ ජාලවල මාර විදියට වෛරල් වෙලා තියෙනවා. ඉතින් guys අන්නේ වීඩියෝ එක ගැන උතුරු කොරියාවේ බුද්ධියංශ සර්ච් කරද්දී ඒ ෆොටේජස් වල අපේ කිම් ඉන්නවා කියලා දැනගත්ත බුද්ධියංශය දැන් ඉතින් තාමත් කිම් ජීවත් වෙනවා කියලා දැනගන්නවා. ඒ දැනගත්ත ගමන් ඒ බුද්ධියංශය හොඳටම බය වෙලා දැන් ඉතින් මොකද කරන්න කියලා මීටින් එකක් එහෙම අරන් කතා වෙනවා. ඉතින් එතන ආයේ කතා වෙනවා කිම්ව මරන්න. ඕනි මේව පණ පිටින් නම් අල්ලගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් guys දැන් අපේ කිම් ඉන්නේ දකුණු කොරියාවේ. ඒත් මේ කිම්ව හොයන්නේ උතුරු කොරියාවේ බුද්ධියංශේ. ඒ කියන්නේ කිම් කලින් වැඩ කරලා තියෙන්නේ උතුරු කොරියාවට. එයාට නම්බර් එකේ ක්‍රිමිනල් රිපෝට් එකක් තියෙන නිසා. ඒ වගේම රටවල් ගණනාවකින් මෙයාව හොයන නිසා තමයි කිම් දැන් දකුණු කොරියාවේ රහසිගත ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී දකුණු කොරියාවට රික්වෙස්ට් කරනවා ඒජන්ට් කිම්ව උතුරට බාර දෙන්න කියලා. ඒත් දකුණෙන් කැමති වෙන්නේ නැහැ මේ වගේ භයානක මිනිහෙක් උතුරට බාර දෙන්න. ඒ නිසා උතුරට බාර දෙන්න කලින් දකුණු කොරියාවෙන්ම මෙයාව අල්ලගන්න තීරණය කරනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් මේ මුකුත් දන්නේ නැති කිම් අර අල්ලගත්තු කොල්ලගෙන් ප්‍රශ්න කරනවා. ඒත් ඒ කොල්ලගෙන් නම් වචනයක්වත් එළියට ගන්න වෙන්නේ නැහැ. ඒක අමාරු වැඩක්. ඒ නිසා ඒජන්ට් කිම් හොරගෙන් නිලයක් අල්ලනවා. ඊට පස්සේ කොල්ල කියනවා නිර්නාමික ටෙලිග්‍රෑම් chat එකකින් තමයි අපිට මේ දේවල් ඔක්කොම බාර දෙන්නේ. ඒ වගේම යාළුව කන්ටැක්ට් කරන්න බෑ. ඒ වැඩේ ඉවරණු ගමන් chat එකත් ක්ලියර් වෙනවා කියලාත් කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ඒජන්ට් කිම් නියම කතාවක් කියනවා. දෙමව්පියෝ නැතුනොත් ඒ දරුවා අනාථයෙක් වෙනවා. සැමියා නැති වුණොත් ගැහණිය වැන්නබුවක් වෙනවා. ඒත් තමන්ගේ දරුවා නැති වුණොත් තාත්තා කෙනෙක්ට කියන්න නම නැහැ කියලා අර සූට් කේස් එකේ තියෙන ගන් එකක් අරන් මෙයාව බය කරන්න වෙඩි තියනවා. ඔන්න මේ වෙලාවේදී අර කොල්ලගේ ෆෝන් එකට ආපු මැසේජ් එකක් දැකලා කිම් කන්ෆියුස් වෙනවා. ඉතින් එහෙම මේ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක යනවත් එක්කම එතින් මේ chat room එක ක්ලියර් වෙලා යනවා. ආපු මැසේජ් එක තමයි අර කෙල්ලගේ මලමිනි අයින් කරා කියලා. ඔන්න දැන් කිම්ට කර කියා ගන්න දෙයක් නැතුව ෂොක් වෙලා වගේ බලන් ඉන්නවා. එහෙම අර කොල්ලගේ පැත්තට හැරිලා අර කොල්ලව මරන්න හිතන් ගන්න එක දික් කරනවත් එක්කම අනිත් පැත්තෙන් පොලිසියනුත් එතන ඇවිත් එයාලව වට කරනවා. ඉතින් යාළුවනේ මම දෙයක් මතක් කරන්න. මගේ වීඩියෝස් බලන ගොඩාක් අය තාම මාව subscribe කරලා නැහැ. ඒ නිසා මට දෙන help එකක් විදියට sub එකක් දාගෙන යමු guys. ඔන්න එතන පොලිසියෙන් එනවත් එක්කම ඒ සීන් එක එතනින් කට් කරලා අර මින්ජිගේ ඔළුවට ගලෙන් ගහපු කෙල්ල හොඳටම බය වෙලා ඉන්නව පේනවා. එයා තනින් තනට ඇවිද හොඳටම කල්පනා කරනවා. ඉතින් ඒ වෙලාවේදී breaking news එකක් එනවා notificate වෙලා. මෙයාගේ ෆෝන් එකට. මේ මොකද්ද කියලා බලද්දි ඒකේ තියෙන්නේ තර අතුරුදන් වුණු කෙල්ලෙක් උසස් පෙළ සිසුවියකගේ මල සිරුරක් කැලයක තිබිලා හමු වෙයි කියලා. ඉතින් මේ කියන්නේ මේක දකින්න කෙල්ල තවත් බය වෙනවා. එතකොටම යාට මතක් වෙනවා අර කොණ්ඩ බෝල් එකේම කිම්ගේ අතේ තිබ්බ වෙලාව. ඒ වගේම කිම්ගේ අතේ තිබ්බ පැල්ලම් ටිකක් මතක් කර කර ඉද්දි මෙයාට ඇහෙනවා ගෙදර බල්ලා හොඳටම බුරනවා. බලද්දි ඇවිත් තියෙන්නේ අර එයාගේ හයි ක්ලාස් තාත්තා. තාත්තා ඇවිත් අම්මගෙන් අහනවා හේරි කෝ කියලා. අම්මට කියනවා එයා දවසේම කාමරෙන් එළියට ආවේ නැහැ. කිව්වම එයාගේ කාමරයට ගිහින් කතා කරලා හිත ටිකක් හදනවා. මින්ජියට ගැහුවනේ ඒක අමතක කරන්න කියලා. ඉතින් මෙයා මේ ඊයේ රෑ වුණු සිද්ධිය ගැන නම් දන්නේ නැහැ. ඉස්කෝල් එකේදී අර රණ්ඩුණු සිද්ධිය ගැන හිතලා තමයි මෙයා මේ හේරිට උපදෙස් දෙන්නේ. එතනින් කට් කරලා අපිට පෙන්නනවා අර මින්ජිගේ බොඩි එක අරන් ගිය සෙට් එක කතා වෙනවා අර සභාපතිගේ දුවගේ වැඩේ නිකම්ම කරේ ඇයි කියලා. ඔයාට සල්ලි ගන්න නැතුව ඇයිවා නිකම් මේ කෙල්ල ඇතෑරියේ කියලා. ඊට පස්සේ යාළගේ ලොක්කා කියනවා අපිට මේ වැඩේ එහෙම කරේ නැත්තම් ඒ කෙල්ලගේ තාත්තා අපිව පණ පිටින් කයි කියලා. අපි හේරිගේ තාත්තට සභාපති කියලා ගියමු මෙතන ඉඳන්. ඔන්න මෙතනින් අපිට 2016 වුණු පාස්ට් සීන් එකක් පෙන්වනවා. සභාපතිගේ ජීවිතේ පටන් ගන්න තියෙන්නේ කුලී ඝාතකයෙක් විදියට. එයා ටික ටික ඉදිකිරීමේ සමාගමක් අල්ලගෙන. ඒ අල්ලගත්ත විදිය කොහොමද කියනවනම් සමාගමේ අයිතිකාරයව සමාගමේ සභාපතිට දෙන්න බෑ කිව්ව නිසා වීදුරු කට උඩින් දන ගස්සලා ඒව ඇනෙන්න සලස්සලා තමයි එයාව මරලා තියෙන්නේ. එතනින් සීන් එක මූව් වෙනවා අපේ කිම් ඇරෙක්ස් කරන් පොලිස් ආරක්ෂාව මැද්දේ එයාව ගෙනියනවා. දැන් හොඳටම කල්පනා කරලා දුකෙන් අර ෂොක් එක පිට තමයි මෙයා තාමත් යන්නේ. එතනින්
අනිත් පස්සේ අපිට පෙන්නනවා දෙන්නෙක් පොඩි බෝට් එකකින් ගිහින් හොරෙන් අර කොහේ හරි තැනකට මූව් වෙනවා. ඒත් එකම අනිත් පැත්තේ අර උතුරේ බුද්ධි අංශයේ නිලධාරීන් දෙන්නෙක් කතා වෙනවා. නම්බර් 66. දැන් ආයිති කිම්ට. ඒත් ඒක කිම් ගත්ත විදිය දැනගන්න පුළුවන් වෙන්නේ මෙතනින් තමයි අපිට. ඇත්තටම උතුරේ හොඳම රණසූරයාට හිමි සම්නම තමයි මේ නම්බර් 66. ඉතින් අපේ ඒජන්ට් කිම් ඒ අංක 66 නම අයිති වෙලා තියෙන්නේ ඒ 66 නියම අයිතිකාරයව මරලා ඒ මිෂන් එකේ ඉඳපු සියලුම දෙනාක් මරලා ආපු නිසා තමයි. ඒජන්ට් කිම්ට නම්බර් 66 කියලා කියන්නේ. ඉතින් ඒ ඇත්තටම නම්බර් 66 අයිති වෙලා හිටපු කෙනාගේ මල්ලිත් දැන් ඉන්නේ බුද්ධි අංශයේ. එයාට මේ විස්තර කියලා මේ උසස් නිලධාරියා කියනවා ඒජන්ට් කිම්ව මරලා එයාගේ ඔළුව මගේ ළඟට ගෙනාවොත් ඊළඟට ඔයාට තමයි මේ නම්බර් 66 හිමි වෙන්නේ කියලා. ඉතින් ඒ ඔෆිස තමයි අර මුහුදෙන් ගිහින් මොකද්ද තැනකට ගොඩ වෙනවා පේන්නේ. එයා දැන් එතන ගිහින් ගොඩ වෙලා ඇවිදගෙන යනවා පේනවා. එහෙම ගිහින් එතන දින කාර් එකකට නගිනවා. ඉතින් ඒ කාර් එක ඇතුලේ ඉන්න කෙනෙක් මෙයාට චිට් එක ලියලා පොඩි ලොකේෂන් එකක් දෙනවා. එතනින් කිම් ගැන ගොඩක් තොරතුරු හොයාගන්න පුළුවන් කියලා. එතනින් පිටත් වෙලා ගිහින් අර චිට් එකේ තිබ්බ ලිපිණයට යනවා. ඒ තමයි අර කිම්ගේ යාළුවා ඇරෙස්ට් කරලා තියෙන පොලිසිය. ඉතින් මෙයා කෙලින්ම පොලිසිය බොස් රූම් එකට ගිහින් එතන ඉන්න පොලිස් ඔෆිසර් කෙනෙක්ව අල්ලගෙන හොඳටම ගහලා එයාගේ කිට් එකක් දාගෙන එළියට ඇවිත් අර කිම්ගේ යාළුවට කෑම ගේන විදියට එතනින් ගිහින් යාළුවා හම්බ වෙනවා. යාළුවට තර්ජනය කරලා කිම් ඉන්න තැන අහගන්නවා. ඒත් එයා ලේසියෙන් නම් කියන්නේ නැහැ. හැබැයි ගන්න එක දික් කරාම නම් කියනවා. ඔන්න එතනින් ඒ ඔෆිසර් යනවත් එක්කම ඒ කිම්ගේ යාළුවත් එතන ඉන්න කෙනෙක්ට පපුවට එකක් ගහලා එයාට උස්ම ගන්න බෑ කියලා කූඩුවේ දොර අර ගන්නවා කොහොම හරි. ඔෆිසර් එතනට ආපු ගමන් එයාවත් ඇතුළට දාලා ලොක් කරලා සර් මම ඉක්මනට ගිහින් එන්නම් කියලා හිරෙන් පැන ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා කිම්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා. හැබැයි කිම්ගේ කටින් නම් එක වචනයක්වත් ගන්න බෑ. ඒ නිසා පොලිසිය කිම්ගේ ෆින්ගර් ප්‍රින්ට් එක අරන් පරීක්ෂා කරන්න හදනවා. ඔන්න ගායිස් එතනින් සීන් එක කට් කරලා අපිට පෙන්නනවා දැන් අර මැරියෝ ටික ඇවිත් මින්ජි ඉන්න ටිකේ අරිනවා. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා මින්ජි ඇත්තටම තාම මැරිලා නැහැ. එයාගේ ඇඟිලි ටික පොඩ්ඩක් හෙල්ලෙනවා. ඔන්න දැන් අපේ කිම්ගේ ෆින්ගර් ප්‍රින්ට් එක චෙක් කරාට ඒක චෙක් කරන්න වෙනම කේතයක් ඉල්ලනවා. ඉතින් ඒත් එක කිම්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. මේ වෙලාවේ ෆෝන් එක තියෙන්නේ පොලිසියේ බාරේ. ඉතින් එතන ඔෆිසර් කෙනෙක් ගිහින් කෝල් එක එන්නේ කාගෙන්ද කියලා කියවද්දි ඒක මගේ දුව කියලා තමයි කියවන්නේ. ඒක කිම්ට ඇහෙනවත් එක්කම කිම් අර ප්‍රශ්න කර හිටපු නිලධාරියටත් ගහලා ඒ කෝල් එක බලන්න ගිය ඔෆිසර්ටත් ගහලා බෙල්ලෙන් අල්ලගෙන සද්ද කරන්න එපා කියලා කෝල් එක ආන්සර් කරනවා. ඔන්න ඉතින් මේත් එක්කම මේ එපිසෝඩ් 2 එකත් ඉවර වෙනවා. ඉතින් ගයිස් ඔයාලට මේ වීඩියෝ එකත් ආසාවෙන් බලන්න නැති කියලා මම හිතනවා. තව යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි මට මේ කරන උදව්වක් වශයෙන් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ගයිස් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම notification button එක all දාලා තියාගන්න. හැමෝටම ජය වේවා.